අවශ්‍ය දේවල් ලෙවලම අහලා දැනගන්න. ඒක තුන දාන්න පුළුවන් හෙට වල මේ තරක්ෂාවක් තියෙනවා. දැන් එන අපි පටන් ගමු. वीडियो तो फोटो आने के बाद ही होगी අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පස්කල් ගහන අපේ පස්කල් යාත්‍රාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි අපි පස්කල් ගහන්නේ. මේ අපි ඉස්ලාම් බලමු දැන් පස්කල් ගහනකොට කරගෙන යන ඉස්ලාම් අපි ඔයාලා මොනවා හරි ප්‍රශ්න දැන් මේ කරගෙන යන අතරේ තියෙනවා නම් මේ සම්බන්ධව අහන්න. ඒක අපිට දැනගන්න. ඉස්ලාම් අපි කරන්නේ ගේන සාම්පල් ඉස්ලාම් චෙක් කරගන්න. බෝතල් පරීක්ෂාව යන බෝතල් පරීක්ෂාව යන්නේ ඉස්සල්ලාම අපි සාම්පල් එකක් ගත්තාම සාම්පල් එක ඕකේද කියලා බලන්නේ සාම්පල් එකේ සාමාන්‍ය වැලි ප්‍රතිශතය තියෙන්නේ 70ක් වගේ තියෙනවා. ඒකකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ බෝතලයක් අරගෙන ඒකට සාම්පලේ භාගයක් විතර දාගන්න. දාලා ඊට පස්සේ අපි කරන්නේ වතුර පුරවලා ඒක හොඳට පොලව ගන්න. එතකොට ඒකේ තියෙන දැන් සාමාන්‍යයෙන් මොළවල පැයක් විතර තියලා ආයි පොලවමු. පැයක් විතර දීලා පස්සේ මෙන්න මේ වගේ වෙන්නේ. මේ වගේ වෙන් වුණාට පස්සේ මේ උසක් තියෙනවනේ. මේ උස මැන ගන්න ඕනේ. ඒ උස මැනගෙන ඊට පස්සේ අපි කරන්නේ මේ ආයි අපි අර පැය 8 තිබ්බට පස්සේ මේ වගේ දැන්පත් වුණාට පස්සේ මේ උඩ තියෙන රොම් මඩ ටික අයින් කරනවා. මඩ අයින් කරනවා. ඊට පස්සේ එනවා වැලි වල උසක් එනවා. එතකොට අර කලින් ගත්ත එකකින් දැන් කලින් ගත්ත උසෙන් දැන් ගත්ත උස ප්‍රතිශතයක් විදිහට ගත්තාම 60ක් 70ක් වගේ අත ප්‍රමාණයක් තියෙනවා. එහෙම තමයි පසක් තෝරගන්නේ. තව ඉතින් එහෙමයි. කල්යනකොට ඒක අපිට දැකලා බලලා ඒකම අර අපට බල්ලා තෝරගන්න පුළුවන්. ඒ වගේ පස් ගෙනල්ලා අපි කරන්නේ ඉස්සල්ලාම මෙතන ඉස්සල්ලාම දැන් පස්කල් ගහන්න ඉස්සල්ලා අර පුළුවන් නම් මේකේ තියෙන අර වෝටර් කන්ටෙන්ට් එක කියන්නේ වතුර අඩු කරගන්න ඕනේ. මොකද දැන් අපි මේක දැම්මහම දැන් සාමාන්‍යයෙන් ගේන පස්වලත් දැන් මේ කිව්වහම අපි ඉස්සල්ලාම තමයි ලොකු ගැට තියෙනවා නම් 12 වගේ දැලින් තමයි හලාගන්නේ. ඊට පස්සේ තමයි අඟල් මේ සෝරි මිලි 5 6 දැලින් තමයි මේ හලාගන්නේ. මේ රුවන් ඒක පොඩ්ඩක් අල්ලලා පෙන්නන්න. ඊට පස්සේ අපි මේකට දානකොට සාමාන්‍යයෙන් ද ලොකු කැට ගෙනාවම අනිවාර්යෙන් කියුබ් එකකින් සාමාන්‍යයෙන් 3න් එකක් විතර වගේ යනවා. ඒකට ප්‍රෙෂර් එකක් ගන්න නෑ. ඒක ප්‍රෙෂර් එක පාවිච්චි කරනවා ඒකේ තව ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. අපි මේ වගේ මේකෙන් දැලින් හලා ගන්න. එතකොට ඔයාලට පේන ඇති ඔතනින් හැදෙන්නේ නැති මුල් නම් අයින් කරන්න ඕනේ. මුල් නම් මොනවාද? ඉස්සගේ තියෙන ඒවා අයින් කරන්න ඕනේ. හැලෙන්නේ නැති ඒවා වෙනවනේ. අර කෂර් එකක් පාවිච්චි කරලා ඒ ටික මේවා කරගන්නවා නම් වඩා හොඳයි. නැත්තම් මේ ඒක දැන් අපිට මේකට අපිට මේක අපරාධනේ. ඒ කියන්නේ අපි මේකෙනු පස්කල් ගහන්න මේක අර කෂර් එකකින් කුඩු කරගන්න බෑ. අපි නම් අපි ගාව නම් ප්‍රෙෂර් ගන්න අපි දැන් පස්කල් ගහන්න පටන් අරගත්තට පස්සේ අපිට එහෙම ගැටලුවකුත් ආවා. කරනම් ප්‍රෙෂර් එකක් තියෙනවා නම් ලේසි. ඊට පස්සේ අපි කරන්නේ හලාගත් ඒවා මේ වගේ මොනවා පරිමාණයෙන් යනවා නම් මේ වගේ මැෂින් එක අර වගේ කුඩා පරිමාණයෙන් යනවා නම් අර වගේ මැෂින් එක කලවම් කරගන්න ඕනේ. මේක ඉන්දායෙන් කලවම් කරනකොට ගැටලුවක් නැහැ. අර යූනිට් එකට දැන් මේක වැඩි යූනිට් එකට එනවා මේ වගේ එකක් පාවිච්චි කරනවා. මෙහෙමයි ලෝකල් ගහනකොට
හරි අපිට මික්ස් වෙන්නයි ඕනේ. අර තියෙන එක ඉස්සල්ලාම අපි මේක සාමාන්‍ය බේඩින්ච් එක දාලා පසුයි සිමෙන්ති එකට 15 අනුපාතයට දාලා කලවම් කරගන්න. ඉතින් අපි බලමු කලවම් කරන්න. මේ ෆනල් එක මොකටද මේකට? දැන් අර ඒකාකාරීව වතුර ඔකට දැන් ඒකාකාරීව වතුර වැටෙන්න ඕනි මේක කලවම් වෙන්න මම පෙන්නන්න. දැන් මේක ඉස්සල්ලාම අපි දැන් කලවම් කරගමු මේ වැලි මේ පසුයි සිමෙන්ති. අර ඒකාකාරී වතුර වැටෙන්න තමයි මේක හදලා තියෙන්නේ. නැත්නම් අපිට ඒක මල් බකට් එකක් හරි වෙන මොකක් හරි සූත්‍රමයක් මේක කරගන්න පුළුවන්. හොඳයි. ඔයාලට පේනවා අර මේකේ වෙන්න ඕනි එකම විදියකට මේක අර මිශ්‍රණ අනුපාතයට කලවම් වෙන්නයි ඕනි. එහෙමයි. සාමාන්‍ය වට තමයි අපරෝපියම් මේක හොඳ කලවම්. මේක අර දැන් අපි දැන් මේක පොඩි ප්‍රමාණයක් දැන් අපි සාමාන්‍ය පොත් එකට වගේ දානවා අර වගේ ලොකු එකට දාගන්න නේද? දැන් මේ වගේ ප්‍රමාණයක් දාන්නේ පොඩි ප්‍රමාණයක් දැන් උගලන්ට එන්නන්න තමයි මේ වගේ ප්‍රමාණයක් මේකට කටලා ගන්න දෙන්නේ. දැන් මේක අපිට කලවම් කරලා ගන්න එක මේක අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ මේක හරියට කලවම් කරන එක. ඒක අපිට මික්සරේද දැන් අපිට මේක මෙහිමයි. මික්සරේ වුණත් කරන්න පුළුවන්. ඒක දුවන්නේ නැහැ. තේරෙන මේක ඒසියට තමයි හදාගෙන තියෙන්නේ. කියන්නේ මෙතනින් මේ කියන්නේ. මේ අරක වහලා ඉන්නවා. මේක වෙහිලා නේද ඉන්නේ? දැන් මේක මුලින්ම කරගන්නේ මේ වගේ කලවම් කරනවා. මේ වගේ මැෂින් මේ සේරම මෙහි අපි හදාගත්තා. ඒ කියන්නේ මෙහෙම මේක දැන් අපි අර යන ප්‍රොසෙස් එකේ තියෙනවා අපි ක්‍රියාවලියට උදව් වෙන්න හදාගත්තා. මේක සමහර තැන්වල තියෙනවා මේක මෙයාලා බේස් වල තේරෙම එනවා. අපිට ඕනි මේ විදිහට මික්ස් කරගන්නයි ඕනේ. මේක Compressed cement soil block making machine automated. Simply as a
අන්තිම සාමාන්‍යයෙන් අපි දැන් පස් කරලා කරපුවාම අනි මේකේ මේ අපරාපලාව ඒක තමයි දැන් අපි වතුර වැඩි කරගන්න හොඳක් නැහැ. සාමාන්‍යයෙන් අපි වෙන්න හොඳක් නැහැ. වැඩි වුණොත් එන අර මෙතන දේවල් වැඩිලා වීර්යය තුරයි. ඒක සාමාන්‍යයෙන් කිසිකේ ඉන්නේ. මේක බලනකොට අපි වාලගේ දාන්නේ වාලගේ සාමාන්‍යයෙන් අතට ගත්තාම මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ගුළු වෙන සයිස් එකේ ඒ කියන්නේ අර මුන්ට තේරෙනවා අර වතුර වැඩි මේකකුයි එහෙම වතුර මෙන්න මේ වගේ වෙන්න ගන්න. මේක තමයි මේ අපි ඉස්සර පාවිච්චි කරන්නේ මැනුවල්. කියන්නේ ඉස්සර මේ අපි සාමාන්‍යයෙන් මේ පස් කලක් කොහොමද ගහන්නේ කියලා ඉස්සලාම මැනුවල් කරන විදිහ පෙන්නන්නේ. මේ ඔබට පෙන්වු කරන්නේ පස් කලක් නිර්මාණය කරන ආකාරයයි. එහෙම නම් ගැටලුවක් නැහැ. අර සාමාන්‍යයෙන් අර මේ දර්ශනය වන්නේ පස් කලක් මැනුවලි නිර්මාණය කරන ආකාරයයි. සර් මේ මොඩල් වල අර මේ අරකේ වගේ සිදුරු වෙන්නේ නැද්ද? ඒක මෝල්ඩ් එක තමයි. මොල්ඩ් එක. ඔව්. මේක දැන් ඉස්සර එහෙම මෝල්ඩ් මේක අර ගලකට ගලක් වදින එකක් ඉස්සර දෙන්නේ. පේස්ට් එකක් ගාලා. මේකේ තියෙන අර ඉන්ටර්ලොකින් සිස්ටම් එකකට යන එක. ඒ සිස්ටම් එකේ මොඩල් එක තමයි වෙනස්. ඒ සිස්ටම් එකේ මොඩල් එකක් ගන්න බැරි. මොඩල් එක. මෝල්ඩ් එක ඕනි දේ ගහන්න. මෝල්ඩ් එක ඩිමෙන්ෂන් ඕන එකක් වෙනස් කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අර මෝල්ඩ් එකේ තමුන්ට ඕන නම් දැන් මේකේ මේ අර අපි ගාලා දුන්නාද මේ දෙපාරක් අදගෙන ඉන්න. අයි
ඔයාලට තේරෙයි. අපි දෙකෙන්ම ගහලා බලමු. ඒක තේරෙයි. ෆිනිෂින් එක තමයි වැදගත්. වතුර ටික අමාරුයි නේ. ඒක සාකන් ගහගෙන. ඔය කියන්නේ මේ වගේ ෆිනිෂින් එකක් තමයි එන්නේ. මේ මැනුවල් ගන්න. අයියත් තියනද අපි අල්ලන්න ඔව්. වෙන්නේ එහෙම ගැටලුවක් නැහැ දැන් අර. වෙන්නේ නැහැ ඔව්. වෙන ගතිය කැමති කෙනෙක් ඉන්නවනම් ඕන එකක් ගහලා බලන්න. ඔය දැන් සාමාන්‍ය මෙහෙම. ඉතින් අර මෝල්ඩ් එකේ අටක් තියෙනවා. අතරට එනකම් ප්‍රෙස් වෙනවා. ඕකේ ලිමිට් එක තමයි මේ මෙතන තියෙන්නේ. ඔව්. කවුරුහරි කැමති කෙනෙක් ඉන්නවනම් ඕනනම් ගලක් ගහලා බලන්න පුළුවන්. ඒ මේකත් ඉතින් තියන්න ඕනේ මේ සිමෙන්ති වල තියෙන ශක්තිය වැඩි වර්ධනය වෙන්න දවස් ගණනක් තියන්නේ ඔව් කියුරින් කරන්නේ මෙහෙමයි. දැන් සිමෙන්ති වල කියන්නේ මොන දේ දැන් මොකක් තිබුණත් දැම්මම මේක ඇතුලේ අපි දන්නවා රියැක්ෂන් එකක් වෙනවා. ඒක ඒ ස්ට්‍රෙන්ත් එකේ ඉන්න කාලයක් යනවා. ඒ කාලේ වෙනකන් අපි මේ කියුරින් කරන්න කියුරින් කරන ඒදී එහෙම යන්නේ නැහැ එහෙම මේ ලොකු වතුරක් දාන්න එහෙම අර මෙහෙම ඉරෙක් මල්ලන්නේ සාමාන්‍ය මල් පොකට් එකකින් අපි අර එහෙම අල්ලන්නේ මේක වතුර අල්ලන්න ඉස්සෙල්ලා දවල්ක් දෙකක් තියන්න ඕනද? සාමාන්‍යයෙන් අද දවසක් වගේ තියලා ඊට පස්සේ දැන් අපි අර මේ වගේ ස්ටොප් කරලා එහෙම ඇල්ලුවා තමයි. ඒකෝට තමයි මේ කියන්නේ අපි අවුවේ වේල මේ කියුරින් කරන්නේ සාමාන්‍යයෙන් තියෙන කරක තමයි පාවිච්චි කරන්නේ. ඉස්සර ඉතින් මේ වගේ දැන් මනුවල් තමයි ඔය අපේ ප්‍රොජෙක්ට් වලට මේ වගේ මැෂින් අරන් ගිහින් ගහලා දෙන්නේ. ඊට පස්සේ ඔව් තමයි ඒ කියන්නේ මේ වගේ එකක් අනිත් එක මේකේ පොත් එක දැන් කියන්නේ මේ මොකක්ද මේකේ ඉතරයක් නෑ මේකේ මම කියන්නේ දැන් අර මෝල්ඩ් එක අනුව තමයි වෙනස් වෙන්නේ. මෝල්ඩ් එක දැන් මේ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. මේකේ මේ සාමාන්‍යයෙන් භාගි ගල් ගහන්න පුළුවන් මේකේ. ඕනේ අර කෑලි. සාමාන්‍යයෙන් අර භාගි ගහනවා නම් භාග තුන් කාලා වගේ ගහනවා නම් මේ 1 feet වගේ තියෙනවා. ඔව්. ඔව්. වර්ග අඩියකට කෑලි 3ක් කරා. වර්ග අඩියකට එහෙම නෑ 3ක් කියන අඩි 3ක් වර්ග අඩිය තියෙනවානේ. ඔව් වර්ග අඩියට මේ වගේ කෑලි 3ක් වෙනවා. තේරුණාද? මේක සාමාන්‍ය වර්ග අඩියට කෑලි කීයක් වෙනවද? 3යි. 3යි. ඒක මේ ගලද්ද වර්ග අඩියට කල් තුනක් ගල් 3ක් යනවා. දැන් මේවත් මැෂින් මේ හදනවා ඒ කියන්නේ මේ අපේ අර මෙකැනිකල් ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා. දැන් මේ මෙහෙමයි. ඔයාලා ඔළුවට ගන්න මොකද වෙන්න ඕනි කියලා. දැන් මේ කාලේ වෙන්නවට බස් ගාවට යන්න එක ගුවා මේ මැෂින් නෑ. මේ නෑ. මේවා නෑ. මේ මැෂින් නෑ. ඒගොල්ලෝ ගාව දෙන්නේ අර ඕල් ලැබෙන්න ඕනේ දේ මොකද්ද? ඒක ලැබෙන විදිහට දැන් මේ වගේ වෙනත් ආයතන තියෙනවා. රටක ඉන්න ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ආයතන නෙමෙයි වර්ග අඩියකට ගල් 3යි කියන්නේ මේ වර්ග අඩියකට ගල් 3යි කියන්නේ අඟල් 4වත් 3ක් නේ මේ පැත්තට කියන්නේ. මේ පැත්තට අඩියයි කියන්නේ අඟල් 4වත් 3ක්. දැන් හතරනේ. ඔව්. හතරේ 3යි. මැෂින් හදනේවත් අර ඔයගොල්ලන්ට ලිස්ට් එකක් දුන්නා. නේද එහෙම ඒගොල්ලෝ දුන්නා. ඒ ලිස්ට් එක දෙයි. ඒ ලිස්ට් එකේ තියෙනවා. මැෂින් හදන අය තියෙනවා. ඒ හදන ප්‍රෝග්‍රෑම් එකකුත් තියෙනවා. ඒක අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් නෙවෙයි කරන්නේ. මෙකැනිකල් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ. ඔයාලට මේක මේ සම්බන්ධව ගැටලුවක් නැත්නම් අපි අදින්න. අපේ
අපි එන ඉස්සල්ලා මේ පොඩ පස්කල් විත්‍ය බඳින විදිය අපි බලලා ඉන්නවා. දැන් පස්කල් විත්‍ය බඳිද්දි ඉස්සල්ලාම පොළ ඉස්සල්ලාම ලෙවල් කරගන්න ඕනේ. ඊට පස්සේ අර ටිකක් ඈත් වෙලා හිටිය නම් ඔක්කොමලාට පේනවනේ. ටිකක් ඈත් වෙලා හිටියොත් ඔක්කොමලාට පේනවා. මේ අපි සාමාන්‍යයෙන් පස්කලක් බඳින්න සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලන්ට මම කිව්වනේ එදා කිව්වා මේ වගේ දැන් හිතන්න කණු දෙකක් අතර අඩි 10ක් තියෙනවා ඒක. ඒක සාමාන්‍යයෙන් සෙන්ටර් එකෙන් බෙදලා බලන්න ඕනි මේ අතර ගෑල්ලක් එනවද කොහොමද පොඩි ගෑල්ලක් එනවා නම් අපි ඒක පොඩ්ඩක් ඇඩ්ජස්ට් වෙන්න මේ පැත්තට දාගන්න ඕනේ. හිතන්න අදා දෙකක් වගේ එකක් එනවා මේ පැත්තෙන් පටන් ගත්තොත් අර පැත්තෙන් හතරක් වගේ එකක් කෑල්ලක් දාගන්න. නැත්නම් මේ ගානට භාග විදිහට යනවා. හරි කැට ඒක පොඩ්ඩක් බලන්න. ඊට අමතර දැන් අපි බඳිද්දි සාමාන්‍යයෙන් යටට බදාම් ලේයර් එකක් දාගන්න. ඉංග්‍රීසි පළවෙනි එක බදාම් එකක් දාගෙන ඒක උඩ තමයි ලෙවල් ගන්න. පළවෙනි වරි දෙක තුන අනිවාර්යයෙන්ම දැන් අපි කියන්නේ ඉලක්ක පටන් ගන්න ගියා පළවෙනි වරි දෙක තුන බලන්න ඕනේ. ඒක වැරදුනොත් හරියටම සම්පූර්ණයෙන්ම වරදිනවා. ඒ කියන්නේ මේ ලයින් එක බලන්න ඕනි, ලම්බ බලන්න ඕනි. මේ පළවෙනි වරි දෙක තුන අනිවාර්යයෙන්ම බලන්න ඕනි. ඔව් මම කොට එක දාන්න. පිටලොකින් එකද? මේ අත තියන්න ඕනේ. දැන් අර පරවැටෙන් මේ අතරනේ. එතකොට සාමාන්‍ය මේ අතර තිබ්බහම තමයි අර විදියටත් අර ඉන්ටර්වියු සිස්ටම් එක යන්නේ මේ. ඔයනම ගැටලුවක් නැහැ. ඔයනමත් ගැටලුවක් නැහැ. දැන් අපි මෙහෙම තිබ්බහම අපිට පේනවා නේද? අර එහෙම තිබ්බහම අපිට අර දැන් අපිට පේනවනේ මේක. දැන් ඕගොල්ලන් බලා ගන්න පුළුවන් දැන් මේ කුහරය උඩට එනකම්ම යනවා. ඒ අනිවාර්යෙන් උඩට යනකම්ම යනවා. එතකොට අපි දැන් කලින් ප්ලෑන් කරනවා නම් අපිට සර්විසස් මොනවා හරි මේ හර හැබැයි කලින් ප්ලෑන් කරන්න ඕනේ. මේ හරහා ගන්න පුළුවන්. ඔව්. දැන් මියුට් මොනවා හරි කලින් දාගන්න. සර්විස් වර්ෂන්ට ලෙවන්න බෑ. මෙහෙමයි. ඒකට මෙහෙම අපි ගාව නෑ. මට හැබැයි එක තැනකදී හම්බුණා. ඒගොල්ලන්ගේ මෙන්න මේ පැත්තටත් කුහරයක් විතලා. ඒ කියන්නේ ගොඩාක් දුරට යවන්න බෑ. හිතන්නකෝ දැන් සාමාන්‍ය ගල් දෙකක් තුනක් වගේනේ. ඔව් ඒගොල්ලෝ තිබුණා හදලා. මට අවුදේ ලයිසන්ස් ඉනා නම් මතක නෑ. එයාලගේ තිබුණා. ලින්ටල් එකෙන් යවන්න පුළුවන්. ඔව් ලින්ටල් එකකින් යවන්න පුළුවන්. දැන් මෙහෙම මේ අතට එන්න නම් අනිවාර්යයෙන් vertical අතට යන්න නම් මේ හරහා ගන්න පුළුවන්. දැන් මේ වගේ තව දැන් මේ ගන්නකො මේ ගලෙන් ආපු ලයින් එක මෙන්න මෙතෙන්ට වගේ ගන්න ඕන නම් මෙන්න මෙහෙම එක ගලක එක තැනක හදලා තිබුණා. ඒක එහෙම ගන්නේ මේ එඩනෙත් ඉලක්ක තිබුණා. ඔව් නැත්තම් අපේ දිනන අර මෙයා කිව්වා වගේ මේ තියෙන ලින්ටල් ගල් තියෙනවා. ලින්ටල් ගලේ තියෙනවා මෙන්න මේ වගේ ස්පේස් එකක්. මේක එන්නේ ලින්ටල් ගලට. ඒ කියන්නේ අපි ලින්ටලේ යන ලෙවල් එකෙන් මේක තමයි තියන්නේ. මේක කොන්ක්‍රීට් දානවා කම්බියක් දාලා. ලින්ටල් ගල්. සිල් ලින්ටල් එකක් කියන්නේ. ඔව්. ඒ ලෙවල් එකේ එකක් යවුවා නැති. ඔව් දැන් අපි ඒ වගේ තැනදී මෙන්න මේක දැන් අර අයිඩියා එක තමයි මේක දැන් අර මෝල්ඩ් එක තමයි වෙනස් කරලා තියෙන්නේ. එතකොට මේ මට ගන්න මේ වගේ ගල තියෙනවා එහෙමයි. දැන් බඩ ගන්න ඒක මෙහෙමයි. කලින් මේ ඔළුවේ තියෙන්න ඕනේ වැඩි. වැඩි ඔළුවේ තියෙන්න ඕනේ. දැන් බාස්නේ ඔච්චර අයිඩියා එකක් නැහැ. දැන් අපි ඒ හදනවා මේකේ ගැන අයිඩියා එකක් තියෙනවා. අපි දන්නවා මෙන්න මේ වැඩේ වෙන්න ඕනේ කියලා. තියෙන්න ඕනේ ඔළුවේ. මේ ඔව් මේ වෙන මොඩල්.
ඒක මේ දැන් මේකෙත් මේ අපි දැන් මේ මෙතනින් වෙන් කරලා තිබුණේ අපුණු පැත්තයි වම් පැත්තයි කියලා. ඒ කියන්නේ අරගේ අපෝ පාවිච්චි කරලා ගොඩක් කාලේ. ඒකෙත් මිලි දෙකක විතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි කලින් ඕඩර්ස් දෙන්න මේකේ ගැහුවා. ගහලා එතකොට අපිටම තේරුණා මේක මෝල් දෙකේ මිලි දෙකක වෙනසක් තියෙනවා. මිලි දෙකම වෙනස්. එතකොට අපි කරන්නේ මේ කල් දෙක වෙනම කරලා. ඒක 500ක් කිව්වොත් එක්ක මිලි එහෙම දෙන්නේ. දැන් ඒකේ ඩිමෙන්ෂන් බලන්න ඕනේ. අපි අර මෙෂර්මන්ට් අරන් බලනවා මෝල් එක. ඒ කාර්යන සාමාන්‍ය ගල් 10 මෝල් එක ඔබ දන්නා දැන් අපේ ප්‍රොජෙක්ට් එකකට අපි ගන්නකොට මේ අපිට තීම ඇවිල්ලා තියෙනවා. ඩිමෙන්ෂන් වෙනස්. ඒ කියන්නේ මෝල් එක සවුත් වෙනවා. ඔව්. මේ සාමාන්‍ය 12ක් මෙහෙමයි. දැන් කුස්තුර මේ හැම එකම පුරවන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි වීඩියෝ දැන් අපි හිතනවා මේ වගේ එකක් පුරවගත්තා හොඳයි. නැත්නම් මේ වගේ එකක් පුරවගෙන මේ තැන් දෙක විතරව ගත්තා සාමාන්‍ය අඩු බදාවක් අපි කියන්නේ අඩු චිප් කොන්ක්‍රීට් එකක් උනත් කවන්නේ. සාමාන්‍ය අඩු එකක් තමයි කියන්නේ 10ට එකක් 12ට එකක් වගේ එකක් දාගෙන පුරව ගත්තා නම් ඒකත් අඩි 3කට මීටරයකට එකක් වගේ හැම එකම පුරවන්න ඕනේ. ඔව්. එහෙම ගැටලුවක් නෑ. මේක හැම එකම පුරවන්න ගියොත් ඉතින් අර මේකේ තියෙන මේ වේදන මේ ඔව්. අර සාමාන්‍ය චිප් කොන්ක්‍රීට් එකක් වගේ දාගත්තට අඩු බදාම එහෙම ගැටලුවක් නෑ. මෙහෙමයි. එහෙම ගැටලුවක් නෑ. කලින් පෙරළුවොත් නම් පෙරලෙනවා. ඒ වුණාට එහෙම පෙරලෙන්නේ නෑ. මුළු සම්බන්ධ වුණාට නෑ නෑ එහෙම පෙරලෙන්නේ නෑ. මේක අර සම්බන්ධ වෙලා තියෙන එකකට එකක් අර ඉන්ටර්ලොකින් සිස්ටම් එකකට යනකොට මේක ගලකට ගලක් ලොක් වෙලා තියෙනවා. මුළු සම්බන්ධ වුණාට පෙරලන්න හදුවොත් පෙරලන්න බැහැ. නෑ මේක අපි කරන්නේ ඊට පස්සේ කරන්නේ අර කුස්තුර වහන එක විතරයි. කුස්තුර දැන් මේ වගේ දිනනහම මේ අතරින් මේ නිකන් පත්තේට කුඹින්ඩ වගේ සක්කුන්ට රින්ගන්න පුළුවන්. ඒක වහන එක. නිකන් ඒකට පොඩි ටච් අප් එකක් දෙන එක විතරයි කරන්නේ. දවසට අඩි 10ක් වුණත් යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ඇත්තම කතාව කියනවා නම් පළවෙනි පාර පටන් ගත්තොත් නම් බෑ. ටික දවසක් ගියාම අර ප්‍රැක්ටිස් එක ආවට පස්සේ පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම් බාස්කිනේ මුලින් පටන් ගත්තාම අර ඒක එහෙම කරගෙන යන්න අමාරුයි. ඉස්සල්ලාම කරගෙන යන්න අමාරු. නැත්තම් නම් සාමාන්‍ය අඩි 10ක් වගේ යන්න පුළුවන්. ගල්වල කීකිට සමහර ලින්ටල් එක පැහැදිලි. ඔව් අපි සාමාන්‍ය අනුසිම්ම තමයි යන්නේ. ගල්වල කීකිට සම්පූර්ණ කරගෙන පරි කීකිට පස්සේ ඉන්ටර්ලොක් එකක් නේද? ඔව් නේද? මේකේ හතර තමයි ඉන්නේ. සමාන වෙලාවට අපි අරන්නේ. මේ වගේ ගහනකොට මේ වගේ පස් මේක තමයි වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි යනකොට කොහොම මෙහෙමයි අර දැන් සමහර වෙලාවට අපි මොනවාද අරගේ මැෂින් සමහරක් වෙලාවට ලිමිට් වල අවුල් යනවා. ලිමිට් අවුල් වෙනවා සමහර ඒවා ලිමිට් එකට එනකන් කම්ප්‍රෙස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පස් වැඩි. ඒ කියන්නේ පස් වැඩි වුණාම මේ පරිම කම්ප්‍රෙස් වෙන්නේ නැහැ. ඒකට අඳල් 4 කියන එක 4යි කාල ඒ වගේ වෙන මිලිය දෙක වෙනස් වෙලා තියෙනවා. මෝල්ඩ් එක අනුවත් එහෙම වෙනස් වෙනවා. කොච්චර උසකින්ද මෙහෙම සාමාන්‍ය අපේ ලින්ටල් යන උසක් තියෙනවානේ. ඒ දැන් සාමාන්‍ය ජනේලක උසක් තියෙන. ඒ උසෙන් ගියාම ඇති. සාමාන්‍ය නෝමල් යන විදියටම කියනවා. දැන් අර ජනේලේ යටි 40 පාටි ක්‍රේන් එක මේකෙදි එහෙම වෙන්නේ නැහැ නේද? අර සාමාන්‍ය වෙනවනේ ජනේලට තාස්ස බෑන්ඩයක් යනවානේ. එතකොට ඒක කොම්ප්ලීට් වෙන දැම්මත් ගැටුවන්නේ සාමාන්‍ය දෙයක් කරන මෙතනින් මේ භාගය ගැටිලා මෙතනින් වෙනවයි කියලා. ඒකට ඔයා මේ කොම්ප්ලීට් කරලා ගත්තා නම් ගැටුවන්නේ අපි දැන් සාමාන්‍ය ඇඩ්මින් මේ වගේ ගන්න රෝල් එකක් ගන්න එහෙම ගැටුවන්නේ. ඔව්. පුළුවන් ඒක කාටද ගන්න කොහොමද අර සයිස් බලන්න.
ඒ කියන්නේ ප්ලෑන් කරලා ඒක ගන්න එක ඒවා තීරණය කරන්න ඕනේ. අපි කරන්නේ මේ අපේ බිල්ඩින් වල පරණ ඒවා යන අලුත් ඒවා සර්විස් ගන්න නැති තරම්. පුළුවන් නේද? ඔය දෙක ප්ලෑන් එක යන්නේ. මට හොම් බලාගත්තා නේද? ලින්ටල් ගලක් නේද? අර ගල මේකත් වනියුද? මේකත් හතරමනේ. ඉසේම් මේකම තමයි. මේ පැත්ත 4 ඉන්ච් මේ පැත්ත 1 ෆුට් නේ. $. මේ පැත්ත 4 ඉන්ච් 6ද? මේ සිද්දද බලන්න. ඒක මොකද? 50. මේ ඉන්නේ දැන් තාම මේක ෆිනිෂ් කරලා නැහැ. මේක 60යි වගේ. මේ පැත්ත 4 නෙමෙයිද? මොකද මේ සර්කියු වර්ග අඩියකට අඟල් 3යි කියන්නේ. නෑ නෑ. 3යි කියන්නේ උස්සනේ. 4 $. උස 14යි. අපිට ඕනේ මේ හොරේ පොට්ටක් වෙන්න විතරයි. අපිට මම පෙරේස ඔක්කොම චිප් වලින් ඉතිරෙන්නේ. මැද කියන්නේ කොන්ක්‍රීට් එක. මේකද? මේකද? ආ. චිප් දාලා ලේවර් ගල්වරි පාක් හැක් මේ මට්ටමට ආවොත් ඩීටල් බීම් එක ගිහිල්ලා ඒකම චිප් එකේ පුරු වෙනවා. අඩි කීයෙන් කීයකට වගේ? මේ කොහොමද කැමරාම් බෝලෝ? කොස්ට් එක තමයි කියන්නේ. ඔව්. ඒකේ නියම බම්බු වගේ පොඩි ඉතින් පිළිවෙල නැහැ කියන ප්‍රශ්නකුත් නැහැ. මෙහෙමයි මේ පුරවන්න නැතිවම ඉන්න එපා. අඩි 3කට එකක්වත් පුරවන්න. ඔව්. අලුව මොකක්ද කියලා. ඔව් ට්‍රීට්මන්ට් කරන්න ඒ වගේ ඒවා තියෙනවා. පස් දැන් මේ වගේ වලට වේගෙම නගින සම්භාවිතාව වැඩි. අපි අරගෙන නම් ගලක් ගහලා බලමු. අරගෙන නිකන් තියෙන කොටත් වේල්නවා මේ රස්නේ. හොඳට කලවම් කරලා ගන්න. thank you. මේ දර්ශනය වන්නේ පස්කලක් යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන ආකාරයයි. සර් මේකේ තනි ගල වදිරේ දිනවා හයි ඩොලි सर खाने के आप क्या करो इधर ये कतार मिस्टेक कर हाँ बाटे අර ඒ ලිමිට් එකට එනකම් ඉන්න ඕනේ. ඒ ලිමිට් වල දැන් නැතිනම් අර මෙයා වුණා මේ අර ලිමිට් එකට ඇවිල්ලා මේකේ ලිමිට් තියෙනවා. ඒ ලිමිට් එකට ආවා කියන්නේ ඒක ඒ ගානට මේ වගේ. यार लगन यार लगन
ඒක well finished. මීගලේ අරගලේ ෆිනිෂින් අර මෙහෙමයි. ඕකට දැන් අපිට ඕනනම් අර ශක්තිය වැඩි කරන්න කියලා සිමෙන්ති වැඩි කරන්න එහෙම පුළුවන්. එතකොට අර සාමාන්‍යයෙන් කොස්ට් එක වැඩි වෙන එක වෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි දැන් පස්කල හිතන වැලියුස් එක අඩුයි කියලා. එතකොට ඒ වෙනුවට වැඩි වෙනුවට ගල්කුඩු වලින් මොනවා හරි දාන්න පුළුවන්. එතකොට අර මේ පස්කලේ තියෙන නැචරල් කලර් එක වෙනස් වෙනවා. ගල්කුඩු දැම්මම නිකන් අර සිමෙන්ති ගතියක් වගේ එනවා. දැන් අපි දැන් මෙහෙම ප්‍රොජෙක්ට් කරනකොට සමහර යාඩ් වලින් අපේම ලයිසන්සීස්ලාගෙන් එනවා මේ සාම්පල් අපි අරගන්න. අරගෙන චෙක් කරපුවාම ආකිටෙක්ට් එක බේස් කරනවා. ඒ කියන්නේ ඒකේ අර නිකන් පස්වල තියෙන අර ස්වභාවික ටෙක්ස්චර් එකක් ඒක නැහැ. අර ආටිෆිෂල් වගේ නිකන් සිමෙන්ති කලවම් කරලා ගහලා වගේ. Oh, ඒගොල්ලන්ට ඉතින් මේ අර ඒගොල්ලන් බලන්නේ ඒක. මේ රුවන් මෙයා ඔයාලත් ඕනනම් මේ තව ගලක් ගහන්න මේ. සමහර වෙලාවට. අපිට කොහොමද මේක මෙහෙම ලොක්කට තියෙනවා මම පොඩි ගල් ගහන්න නැගලා තමයි මිසක්. ඔව් මේක දැන් අපි ලිමිට් හදලා තියෙන්නේ එහෙම. ලිමිට් එකක් තියෙනවා. හරි. සාමාන්‍ය ලිමිට් එකක් තියෙනවා. ඔව් මේකට දාන්න. ඔව්. ඔව් මේක. අස්සකට දාපුවම අහලකට පෙස්සේ. බකට් එකේ මැනලක් දාන්න. එහෙම නෑ මේක පිළිගන්න ගාන. වතුර අඩුවොත් එහෙම මේ ගන්න. වතුර වගේ වතුර අවුලක් ගන්න තියෙනවා. වතුර අඩුවොත් එකම පාරක් වගේ යනවා.
ඒකට ඕන කල පිග්මන්ට් එකක් දාගන්න පුළුවන්. රුවන් මේ පේන්ට් එකට ඒ ටිකට යන්න. අර මෙතන තියෙනවා මේ මට ඔයාලා පේන්න වෙනවා අර එක එක පැති වලින් ගෙනවම පස් සාම්පල්. ඒ කියන්නේ ගල් දැන් ඒ කියන්නේ ගල් වැඩි ඒවා පස් වැඩි ඒවා මකුළු පස් වගේ ඒ වගේම මේ පැති වලින් ගෙනාපු ඒවා තමයි මේ තියෙන්නේ. සමහර ඒ වගේ පස් වැඩි, සමහර ඒ වගේ වැලි වැඩි, සමහර ඒ වගේ කොරළු තනිකර එහෙම තියෙන ඒවා තියෙනවා. ඒ එහෙම තෝරගත්ත ටිකක් තමයි මේ තියෙන්නේ. දැන් අතන අර බැටරිව ආයේ වෙන මැෂින් එකකින් අඹරන. මැෂින් එකකින් කියන්නේ ක්‍රෂර් එකකට දැම්මම නම් හරියි. නැත්තම් ওই ටික මොකද කරන්නේ? සමහර වෙලාවට භාගයට භාගයක් තියෙනවා. භාගෙන් නෙවෙයි තුනේ එකක් විතර යනවා. කිව් එකෙන් තුනේ එකක් විතර යනවා අපි ගහන්න ගෙනාපු ඉඳලා කියන්නේ. මේ දැන් මේක තමයි අපි ගන්න. මේකත් මේවා පුදු කරගන්න පුදු වෙනවා. මේවා කසරේ වගේ දාලා කඩා ගන්න. මේක ටිකක් මේ කරපතක් මොකක්ද ගලක් මේ වගේ මේ මෝල්ඩ් එක කාලයක් යනකොට සවුත් වෙනවා. මේකෙත් සවුත් වෙලා තියෙනවා. මොකද දන්නවද? මේකම නෙමෙයි මේකේ වගේ. මේකට වැඩිය මිලි 2ක 3ක විතර වෙනසක් වෙනවා මේ මෝල්ඩ් එකේ. අපි ගහලා තියෙන මේ කරලා දෙන්නේ. අපි කස්ටමර්ට දෙනකොටත් අපි මේ දෙන්නේ මේ පැත්තෙන් දෙනවා නැත්නම් අර පැත්තෙන් දෙනවා. මේකේ තමයි අවුල දෙන්නේ. මේකේ මිලි 2ක් විතර වැඩි. අරක හරි. ගලක වඩනවත් වෙන්නේ මේ උසාවිය. මේකේ නෑ උස අඩු වෙනවා. ඒ කියන්නේ ඩිමෙන්ෂන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අර පැත්තට වැඩිය මේ පැත්ත අඩුයි. පප් එකේ දිස් කරලා බලන්න. දැන් මෝල්ඩ් එකේ අවුලක් තියෙනවා. ඔව්. නෑ මේවා සමහරක් පිට ගිහලා එහෙම මේවා වෙලා. ඔව්. ඒ කියන්නේ ගල බැලන්ස් නෑ. ඔය ඒක ඔව් ඒක තමයි මම කියන්නේ. ඒක දැන් අපිට දැන් මෙතන ගාලා දුන්නාට බෑ. ගැනීමක් කියනවා මාස්කේ ඉන්ටිග්‍රේට් එක මියව කරගන්න. නැත්නම් මේ ඔය පස්වා නයාගියා වගේ තියෙනවා. මේක තමයි මේක. පොලිමර් මේක අර මම කිය ඔයගලන්ට අර පස් වලින්ම ගන්නවා කියලා පාට මේ ආරම්භ කීන්දර දාලා ඉන්න තමයි. නෑ මේක පස්වලින්ම ගන්න පිග්මන්ට් එක. මේක නැචුරල්. ඒ කියන්නේ මේක ගන්නේ පස් එක දිය කරනවා. දැන් අපි එන පස් එක දිය කරනවා. පස් එක දිය කරලා දානවා ගෝණි එකට. ගෝණි කරලා ඊට පස්සේ ගෝණියෙන් වේලෙන්න තිබ්බට පස්සේ අර මෙතන එක අයින් කරනවා. මොකක් හරි ගෝණිය එළිලා වගේ තියෙනවා නිකන් රොම්මඩ වගේ මෙන්න මේ ඩස්ට් එක. ඉතින් දැන් මේක සූර්ලා අරගෙන තමයි අපි ගන්නේ. නැත්නම් ඕක කරන් දේශු කියලා මම වගේ ගල් අරන් දුරු කරලා පෙනේරින් අල්ලගත්තත් මේ වගේම තමයි ඉන්නේ. අර ඩස්ට් එක වල තියෙන ඩස්ට් එක. මේ එක පාටවල් අපි ගත්තේ. ඒකට මෙතන හදා ගන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නෝ දැන් නැත්නම් අපිට දැන් මේ තියෙන්නේ මේක පල්ලෙහාන් තියන්නු. මේ තියෙන්නේ අර මේක අර මං කියපු 168 169 කෙමිකල් එකේ පොලිමර් එක නෙවෙයි. මේක අර මේ අර ඉන්ජිනේර කෙනෙක් හදපු එක. අර මං ඔයගොල්ලන්ගේ මේකේ දාලා ඇති. මේ අර
ප්‍රසන්ටේෂන් එකේ දාලා ඇති ඒක ගැන කියලා ඇති. ඒකේ හදපු එක තමයි මේකත්. ඒකත් ඕක දැන් වතුර එක්ක එකට එක අනුපාතයට කලවම් කරන්න දෙනවා. අර ගඩි 200ක් විතර ගන්න පුළුවන් ලීටර එකේ. මේ ඒතකොට ඒක කලවම් කරගෙන ඒක නැචරල් විදිහට ගෑවොත් ක්ලියර්. නැත්නම් අපිට මේ පිග්මන්ට් එක මොකක් හරි දාගෙන එහෙම දා ගන්නත් පුළුවන්. ඒකේ සීලෙන්ට් එකක් වෙන්නේ නේද? ඔව්. ඒක නිකන් අපි අර වැක්ස් එකක් දාගෙන ඕක මෙහෙමයි සමහර බන්ද එකක් දිනවා මේ බේස් කරනවා වගේ ඔය කියන මේකත් ගන්නවා ඒකත් ගන්නවා. ඔව් ඒකත් ගන්නවා. ඒක මම කියන්නවා නෑ ඉතින් අපිට වෙන්න ඕනේ වෝටර් ප්‍රූෆ් වෙන්න. ඒ කියන්නේ ඕක ආරක්ෂා වෙන්න ඕනේ. දූවිලි ගතිය තියෙනවා. අර ඇස්සෙන් ආරක්ෂා වෙන්න. මේක දැන් කියන්නේ අර වගේ කලවම් කරගත්ත එක පේන්ට් එක. අර කරුවන් අර කුස්තුර වාහන එකක් මේ කෝඩ් දෙකක් ගන්න ඕන දෙකක්වත් ගන්න. මම කරන්නේ කම්පියුටර් එකෙන් ගියා. එහෙම ගැටලුවක් නෑ. ඒ කියන්නේ අපි ඔයිල් අල්ලන්නේ. ඒ වගේ ගැටලුවක් නෑ. ඒක උතර ඔයිල් අල්ලන්නේ ලේසි. ඔව්. ඒක ගැටලුවක් නෑ. අපිට බබ මේ ඔයාගෙන ඔයිල් අල්ලන කැමරේ එක පුරවලා එහෙම උගන්නේ අර පෙරෙන්නේ නැති වෙන්න ගන්න. උතර ගන්න පුළුවන් ප්‍රෙෂර් අපි ඉන්නේ ඔයිල් අල්ලන්න ගිහම ගන්න මේකට ඉස්සල්ලා අර කුස්තුර වාහන කුස්තුර වාහන එකේ ඔව් ඒක තමයි. කුස්තුර වහලා තමයි මේ පේන්ට් එක ගන්න ඕනේ. අපි මේ මේ කුස්තුර කියව තමයි ඔය තියෙන්නේ අර නැචරල් කලර් එකක් කලවම් කරපු එකක්. කලවම් කරපු ගන්නේ. ඔව්. ඒක වහන්න පුළුවන්. ඒක මේකෙන් මම දාගෙන මැටිරියල් වේස්ට් එක අර වගේ අන්න අර වගේ. අර තියෙන්නේ දැන් මේකට අපි දාන්නේ මේකට සිමෙන්ති 1:6 අනුපාතයකට දාගන්න. මේ ඔය තියෙන්නේ අර මේ පස් ඔය දැන් ගෙනල්ලා මේ පවුඩර් එක. ඕකටම දාලා සිමෙන්ති පොඩ්ඩක් කලවම් කරලා සිමෙන්ති 1:6 නේ. ඔව්. එතකොට මේකේ තියෙන්නේ කෙමිකල් වතුරයි. ඒක 1:12 වගේ දාගෙන තමයි දාන්නේ. ඒකට කෙමිෆික්ස් අර පොලිමර් එක නෙමෙයි. නෑ නෑ. පොලිමර් එක නෙවෙයි. 1:12 කෙමිෆික්ස් එක නේ. ඔව්. මේ මොකද මේ අරක අපිට ලේසි මේ ගණන් නිසා මම කිව්වේ මේක ලීටරේ රුපියල් 1000ක් විතර කිව්වේ. K-Fix. K-Fix. ඉස්සර අපි වත් කරේ මේ ටීම්ස් මේකේ අනිත් එක තමයි මෙහෙමයි. මේක දැන් ඔයාලට ඕන වෙද ශීල් මොකක් හරි පේන්ට් එකක් එහෙම ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මොකක් ගන්න පුළුවන්. ඔව්. දැන් මෙහෙමයි. සමහරව කරන්නේ මේ පේන්ට් එක තියෙන්න ඕන. ඒ මේ රාත්‍රී මේ වහන්න ඕනේ මම පඩේ ඉන්න පඩේ අර කුස්තුරේ එහා මෙහා පේන එක නැති කරා නම් ඇති. එච්චරයි. ඊට පස්සේ වේලනාට පස්සේ මේකකින් ප්‍රතිකැලකින් පිය දාන්න ඕනේ. නැත්නම් අර ගෑවිච්ච ගුලි ඒවා තියෙනවනේ. නැත්තම් පින්සලේ හරි 120න් කියපු 80 මම 360න් කියපුවා පෙරක් කියලා ඒක කපන්න ගලේ ගලේ ඩස්ට් එක කියනවා. ඒක නිකම්ම පොලිමර් එකද ගෑවේ. ඒ කියන්නේ නෑ මම කියන්නේ මේ වගේ ෆිනිෂින් එක තමයි මේක තමයි හරියට කරන්න ඕන. ඉතින් මේ කලබලේ ගන්නත් බෑ. ඒක අර අපි අර නිකම් පුරෝල ගාලා හරියන්නේ නැහැ. නිකන් ජෙනරල් විදියට සාමාන්‍ය විදියට නිකන් ඒක අර සතෙක්ට යන්න බැරි වෙන්න බැහැනේ. ඊට පස්සේ පේන්ට් එක ගෑවට පස්සේ ආයි පොලිමර් එක ගෑවට පස්සේ ඒක එතන බැඳෙනවා ඉස්සරහා. ෆිනිෂින් එක දානවා හරියට. ඔව් මේක ගන්න ගන්න. ඒක නෑ එන ක්‍රමයේ අමොත් හරි. ඊට පස්සේ ඔක වේලනාට පස්සේ ආයි අපි මේ කරන් ප්‍රතිකාරකින් පිය දානවා.
නැත්නම් මොක මේ අර මගේ වගේ තියෙනවා සමහර සයිට් වල ගිහින් බලපුවාම කියපුවාම ගතුල්ලලා වගේ තියෙනවා ඔව් බලයට කියද එකට ෆිනිෂින් දෙල්ලම තමයි වර්ගඩිය ෆිනිෂින් එක ඔව් මාර ගණක් ගණක් ගන්නට කියදී මේ වර්ගඩ මේක වල ගල් අල්ලන මේ ගල් අල්ලන ඔව් මේ බඳින තියෙන්නේ ඔව් මෙහෙම තියෙනවා. මේක දේවල් එහෙම තමයි ෆිනිෂින් ඒකයි නෝන ඔක ෆිනිෂින් හරියට අම්මා මම ඊටට දැකලා තියෙනවා වෙන්න උගේ වගේ නෝක උගේ අයියර මට ගතිය නෑ ඔකට ෆිනිෂින් දැකලා තියෙනවා ඔයාට සමහරවිට මෙහෙම දැන් ඒක පිටිය කෙලිම බැඳලා උගේ වගේ දැන් ඔයා ඊට පස්සේ අරකට කල පිග්මන්ට් එකක් දාලා ගන්නවා තුනී පින්සල් හදලා ගෑවා වෙන්නේ නිකන් ගෑවෙන ඉන්න ලොකු ප්‍රමාණයක් ඒක විතරක් ගන්නවා නම් තමයි ඊට පස්සේ බලන්න පොඩි අර අයිසින් කරන ටූල් එක තියෙන ඕකයක් හදාගෙන මම හිතුවත් ඒක චෝට ඒක පොඩි සීන් එකක් මම හිතුවා මේකේ තියෙන ඔව් හිතන්න එපා දැන් මේකට මේ එනවයි කියලා. ඒ කියන්නේ මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ දැන් පස් කර ගන්නවා නම් අනිවාර්යෙන් මේකක් තියෙන්න ඕනේ. එහෙම නැහැ. මේකත් තිබුණොත් ලේසි. දැන් මේ මෙහෙමයි වැස්සකට අහු වෙනවා කියන්නේ දැන් අපි හිතන්නකෝ ඔයා කියන්නේ එක වැස්සකටද? ඒක මෙහෙමයි. දැන් අපි හිතන්නකෝ සාමාන්‍ය වැස්සකට දෙකකට අහු වුණාට එහෙම මොකුත් වෙන්නේ නැහැ. දීර්ඝ කාලිනව ඔයාව කවුරුද්දක් දෙකක් තිබුණා ඕක අර මෙයා වෙලා සවුත් වෙලා ඒ වෙලා යනවා. ඒ අර්ථවල දැන් අපි ඔය චිත්තිය බැලලා තියෙන එක නම් අපි කරන පේන්ට් එකත් එක්ක එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඔව්. නිකන් පස් විතරක් ප්‍රෙස් කරොත් දැන් මේක සිමෙන්ති දාන්නේ ඒකනේ බොන්ඩ් එක තියෙන්න තමයි. ඔව්. තනි කරන්නේ මේක කල වගේ ප්ලේන් කලකට එක පැත්තකින් කම්ප්‍රස් වෙනවා වගේ මේ පොත් මේ ටයිල් එක වගේ හදාගන්න පුළුවන් නම් ඉන්නේ. ඒකට අපි කරන්නේ සාමාන්‍ය ලොකල් පිටරේ කලවද. ටයිල් එක වගේ. මෙහෙම ප්‍රොජෙක්ට් එකක් ගියා. ඒ අර මෙහි උගත් කියව රිසර්ච් යන්නේ. එතකොට සමහර විට තියෙනවා ගොඩේ යනවා තියෙනවා නැති ඒවා තියෙනවා. මේක ගියා. හැබැයි ඔයා කියන විදිහේ එකක් නෙමෙයි. ඔය ටයිල් එකක ඔයා දැක්කම ආදී කියනවා. අතන මේ ඔය හේත් වලදී ඒවා ඉතින් අර කාලෙකට අපි ඉක්කොට ඒවා මිස්වලට යන්නේ. මේක උනත් අපි කොච්චර කිව්වත් එහෙම හදන්නම නැහැ. අපි කොහේ හරි සයිට් එකක් අදුවොත් ඉක්කොටින්ම ගෙවල් දෙක තුනක වටේ ගෙවල් දෙකක් විතර හැදේ. මම දැකලා තියෙනවා. ආස්ලක් කියන්නේ ඔව් අන්න එකක් තියෙනවා. ආස්ලක් කියන්නේ ඔගේ වැඩේට දැන් පාඩම ගලේ කමිටියයි ගලේ ලස්සනයි එන්නේ. ඒකෙන් හාල් බොරල් උරුළු පස්සේ ඔව් ගොඩක් දැන් අර ඔක්කොම කරන්නේ මකුල්. ඔව් පස් බැලුව එක දෙකක් මකුල් පස් කියලා නහට. දැන් කරන්නේ මකුල් පස්. ඒක මකුල් පස්සේ ගහනකොට ඔය ගලේ ඉස්සර සඳහන් වගේ මිනිස්සු ඒ කාලේ ඇත්තටම පටන් ගත්ත විතරේ කවුද මුළු බස් පාරවල් කරන්න